ආයබෝවන් සහන සත්කාර කිව්වම හුඟක් වෙලාවට අපේ ඔළුවට එන්නේ වේදනාව අඩු කරන එක ගැන විතරයි නේද? හැබැයි ඇත්තටම කතාව එච්චරද? අපි අද බලමු මේ සහන සත්කාරය කියන්නේ ඊට වඩා කොච්චර ගැඹුරු සම්පූර්ණ දෙයක්ද කියලා. ඉතින් එහෙනම් අපි අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ. මොකක්ද මේ සහන සත්කාර කියන්නේ ඇත්තටම? ඒක නිකම්ම බෙහෙත් ටිකක් දෙන එකට කියන නමක් විතරද? නැත්නම් ඊට එහා ගිය කෙනෙක්ගේ ජීවිතේටම බලපාන දෙයක්ද? හරි. අපි දැන් මේ උත්තරය හොයාගෙන යමු. හරි. අපි එනල් මේ සම්පූර්ණ පද්ධතියේ පළවෙනිම කුළුණෙන් පටන් ගමු. මොකද අනිත් හැම දෙයකටම කලින් වැදගත්ම දේ තමයි මේ. ඒ තමයි ශාරීරික සුවපහසුව. ඇත්තටම කිව්වොත් මේක තමයි මේ හැම දෙයකම අතිවාරම. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. මේක නිකම්ම වේදනාවට බෙහෙතක් දෙනවා වගේ සරල දෙයක් නෙමෙයි. නෑ. ඊට වඩා ගොඩක් ක්‍රියාකාරී දෙයක්. හිතන්නකෝ ලෙඩක් නිසා එන වේදනාව, සමහර විට හුස්ම ගැනීමේ අමාරුව, මේ වගේ ඕනම ශාරීරික පීඩනයක්. ඒක කළමනාකරණය කරන එක තමයි මෙතන වෙන්නේ. ඉතින් ඒ හරහා ඒ කෙනාගේ ජීවන තත්ත්වයේ ඉහළට ගන්න එක තමයි අරමුණ. සරලවම කිව්වොත් ශරීරයට ඇත්තම සහනයක් දෙන එක. හරි. දැන් ශරීරයට සහනයක් ලැබුණා. ඒත් වඩේ එතනින් ඉවරද? නෑ. මොකද සහන සත්කාර කියන්නේ ශරීරයට විතරක් කරන දෙයක් නෙවෙයි. ඒක මනසටත් ඒ වගේම සමහර විට ඊටත් වඩා වැදගත්. එකින් අපි එනවා දෙවනි කුළුණට. චිත්ත වේගීය යහපත් වැම්ම. ඇත්තරම බරපතල ලෙඩක් කියන්නේ ශරීරයට විතරක් නෙමෙයි මනසටත් දරාගන්න බැරි තරම් බරක් නේද? බය, කනසල්ල, දුක මේ හැමදේම හරියට කුණාටුවක් වගේ හිතට කඩා වදිනවා. ඉතින් මේ දෙවෙනි කුළුණෙන් කියන්නේ මේ මානසික අභියෝගات එක්ක තනියම සටන් කරන්න දෙන්නේ නැතුව රෝගියෙක්ට අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක එවැනිම චිත්තවේගීය සහය දෙන එක කොච්චර වැදගත්ද කියන එක. දැන් අපි කතා කරමු මේ පද්ධතියේ අන්තිම ඒත් හරිම වැදගත් කොටස ගැන. බලන්න මෙතනදී අපි අවධානය යොමු කරන්නේ රෝගියාට විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහින් ඒ කෙනා වටේ ඉන්න අයටත් සලකනවා. ඒ තමයි පවුලට දෙන සහාය. ඉතින් ඇයි පවුල මෙච්චර වැදගත් වෙන්නේ? හිතලා බලන්න. ලෙඩෙක් ගෙදර ඉන්නකොට පවුලේ අය ඒ කෙනාව බලා ගන්න අය කොච්චරනම් මානසික පීඩනයකින්ද ඉන්නේ. එයාලටත් මඟ පෙන්වීමක් සහනයක් ඕන වෙනවා. සහන සත්කාර පද්ධතියේදී තීරුම් ගන්නවා පවුලට උදව් කරන එක කියන්නේ රෝගියාට සත්කාර කරනවා වගේම අත්‍යවශ්‍ය දෙයක් කියලා. හරි. අපි දැන් කතා කරපු මේ කුළුණු තුනම එකට එකතු කරලා බලමු. මතකනේ අපි මුලින්ම පටන් ගත්තේ ප්‍රශ්නයකින්. ඇත්තටම මොකක්ද මේ සහන සත්කාර කියන්නේ කියලා? අන්න ඒකට සම්පූර්ණ උත්තරය අපිට දැන් හම්බ වෙන්නයි යන්නේ. බලන්න මේකෙන් හරිම පැහැදිලි. සහන සත්කාර කියන්නේ මේවයින් එකක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ ශාරීරික වේදනාව පාලනය කරන එක විතරකුත් නෙවෙයි. මනසට සහනය දෙන එක විතරකුත් නෙවෙයි. පවුලට උදව් කරන එක විතරකුත් නෙවෙයි. නෑ. ඒක මේ හැම දෙයක්ම එකතු වුණු දෙයක්. ඔව් ඇත්තටම අපි මේ කතා කරපු හැම දෙයකම හරය එකම වාක්‍යකින් කියන්න පුළුවන්. එය සම්පූර්ණ සත්කාරයක්. ඒ කියන්නේ සහන සත්කාරයේදී රෝගියෙක් දිහා බලන්නේ ශරීරයක් විදිහට විතරක් නෙමෙයි. ශරීරය, මනස, ඒ වගේම ඒ කෙනාගේ ආදරණීයන් මේ තුනම එකට බැඳුණු කවදාවත් වෙන් කරන්න බැරි සම්පූර්ණ දෙයක් විදිහටයි සලකන්නේ. ඉතින් අන්තිමට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි සහන සත්කාර කියන්නේ බෙහෙත් ටිකක් දෙන එකට එහා ගිය දෙයක්. ඒක ලෙඩක් එක ජීවත් වෙන කාලයේදී පුරුවන් තරම් හොඳ ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න උදව් කරන සම්පූර්ණ දර්ශනයක්. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු පොඩි ප්‍රශ්නයක් අහලා. අපි සත්කාරය දිහා බලද්දී ඒක නිකම්ම ශරීරයට කරන දෙයක් විදිහට නැතුව. ශරීරයේ, මනස, පවුල කියන හැමදේම ඇතුළත් සම්පූර්ණ පද්ධතියක් විදිහට දැක්කොත් ඊටකොට බරපතල ලෙඩක් දිහා බලන අපේ මුළු ආකල්පයම කොහොම වෙනස් වෙයිද? මොහොතක් ගැන හිතලා බලන්න.